ආයිබෝන් යාළුවනේ. අද අපි අරගෙන ආවේ ලස්සන ආදර කතාවක රීකැප් එකක්. මේක ගුවන් යානයක ආරම්භ වුණ හිතට ගොඩාක්ම ලං වෙන ආදර කතාවක්. ඉතින් අපි අද කතාව බලමු. අපේ කතාවේ ප්‍රධාන 나යකයා තමයි නික් කියන්නේ. ඒත් ගුවන් යානයට ගොඩ වුණ ගමන් ඔහුට ඔහුගේ ආසනය අහිමි වෙනවා. ඒ දඟකාර ළමෙක් නික් ආසනයේ වඩිලා ඉන්න නිසා. ගුවන් සේවිකාවක් ඇවිල්ලා නික්ව අරගෙන යනවා පළවෙනි පන්තියට. එතනදී තමයි නික්ට එයිලව හමු වෙන්නේ. එයිලා එතන හිටිය මිනිස්සෙක්ගෙන් බේරෙන්න නික්ව එයාව සිතට ඇදලා ගන්නවා. එයිලා කියන්නේ ලොකු කම්පැනි එක විදායක නිලධාරියෙක්. ගමන අතරතුරේදී එයිලා එයාගේ වැඩත් එක්ක බිසි වෙනවා. ඒත් නික් එයාගේ ආසනය උඩ පහල කරලා එයිලා එක්ක ටිකක් hina වෙන්න හදනවා. ඒ ටික දුරක් යද්දී යානේ හදිසියෙම වායු කලබිල්ලකට ආසු වෙලා පහලට වැටෙන්න ගන්නවා. මගින් සියලු දෙනාම බය වෙනවා. ගුවන් යානේ විදුලියත් විසන්දි වෙලා යනවා. එයිලා බයෙන් නික්ගේ අතෙන් අල්ල ගන්නවා. නික් බයට මොකක් කතා කරේ නම් නැහැ. ටික වෙලාවකින් යානේ සුරක්ෂිතව ගොඩ බැස්සම එයිලා එයාගේ බඩුත් අරන් යන්න යනවා. නික් ඒ වෙලාවේ ඇගේ නම අහනවා. එයිලා ඒකට උත්තර නොදී යද්දී නික්ට හිස් බවක් දැනෙනවා. ඒකම නික් දකිනවා එයිලාගේ USB එකක් ෂීට් එකට ඉතුරු වෙලා තියෙනවා. නික් දුවල ගිහිල්ලා ඒක දෙන්න හැදුවත් ඒ වෙනකොටත් එයිලා එතනින් නික්මලා ඉවරයි. පහුවදා එයිලා ඔෆිස් එකට ගියේ වෙන්ද වගේම ආත්ම විශ්වාසයෙන්. ඒත් පිටිපස්සෙන් සමහර අයට hina වුණා. එයිලාට ඒව ගානක් නැහැ. ඒත් ඇගේ බලාපොරොත්තු බින්දුනේ ඇගේ බොස් ප්‍රධාන කතෘ තනතුර ජෝනට දුන්න කියලා කිව්වන් පස්සේ. බොස් කිව්වේ ජෝනා එයිලා තරම් දක්ෂ නැතුණාට ඇගේ ජව සම්පන්න බව හැසිරීමයි කම්පැනිට ලොකු වාසියක් වෙනවා කියලා. එයිලා ඒක ගැන බොස් එක්ක වාද කරන්න ගියේ නැහැ. එයිලා එතනින් පිට වෙලා ගියා. ඇය ලැප් එක උත්තකද තමයි දැක්කේ ඇයගේ USB එක නැති වෙලා කියලා. බෑ එතකොටම ඇයට තිරේ මත පොඩි නෝට් එකක් තියෙනවා දැක්කා. එයිලා ඒ නෝට් එකේ තිබ්බ නම්බරයට කෝල් කරා. අනිත් පැත්තේ කතා කරේ නික්. ඒ වෙලාවේ නික් එයාගේ යාළුවොත් එක්ක බාරයක නට්ටකම තමයි හිටියේ. නික් ළඟ USB එක තියෙනවා කිව්වට පස්සේ එයිලා ඒ වෙලාවෙම නික්ව හම්බෙන්න යනවා. ඒත් USB එක ඒ වෙලාවේ නික් අතේ තිබුණේ නැහැ. එයිලාට සිද්ධ වෙනවා නික් එක්ක ඔහුගේ ගෙදර යන්න. එතනදී එයිලාව පුදුම කරනවා මේ නික්ගේ තිබ්බ පරණ රෝස පාට ඉලෙක්ට්‍රික් ස්කූටර්. එයිලා ඒ වගේ යනවා නම් හිතුවේ නැහැ. ඒත් නික්ගේ බෑරුම් බව දැකලා එයිලා හෙල්මට් එක දාගන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ එයිලාට හෙල්මට් එක දාගන්න බැරි නිසා නික් යාට හෙල්මට් එක දාන්න උදව් කරනවා. ඒ වෙලාවේ එයිලාගේ යාළුවේ මේක ෆොටෝ එකක් අරගන්නවා. ඒ ෆොටෝ එකට පේන්නේ මේ දෙන්න කිස් කරගන්නවා වගේ දෙයක්. එයිලා නික් ගැන පූර්ණ විශ්වාසයක් මේ වෙලාවේ ඇති වෙනවා. ඒත් USB එක ගත්ත ගමන් එයිලා නික්ගේ ගෙදරින් පිටත් වෙනවා. හැබැයි නික්ට යමක් කියන්න ඕන වෙනවා එයිලාට. ඒත් එයිලා ඉක්මනින් මෙතනින් යන නිසා නික්ට ඒ දේ කියා ගන්නත් බැරුව යනවා. එයිලා ඔෆිස් එකට යද්දී ඔෆිස් එකේ හැමෝම අර ඡායාරූපයකට රහසින් කතා වෙනවා. ඒ වගේම එයිලාට අමුතු විදිහට hina වෙන්නත් ගන්නවා. මේ අතර එයිලාගේ යාළුවෙක් ඇවිල්ලා ෆොටෝ එක ගැන එයිලාට පෙන්නනවා. එයිලා එයාගේ බොස් කාවට ගිහිල්ලා මේ ෆොටෝ එක ගැන විස්තර ගන්න උත්සාහ කරත් එයාගේ බොස් කරන කතාවෙන් එයිලා ආයෙත් ව්‍යාකූල තත්ත්වයට පත් වෙනවා. ඇගේ අතීතය, දික්කසාදය, තිස්සන්න හැවිරිබ්බ තනිකඩකම කීම මේ හැමදේම ඇයව ආදරෙන් දුරස් කළා තමයි තිබ්බේ. ඒ අතර එයිලාගේ යාළුවෙක් එයාට යෝජනා කරනවා නම ආදර සම්බන්ධතාවය පටන් ගන්න කියලා. ඒක ඇගේ දරුවට වැඩවලට හොඳ වෙයි කියලා. එයිලා ගෙදර ගිහින් මේ ගැන කල්පනා කරනවා. ඒ අතරේ ගොඩක් කාලෙට පස්සේ එයිලා රතු වයින් එකක් බොන්න පටන් ගන්නවා. මේ අතරේ සංගීතෙත් සවන් දෙනවා. හදිසියෙම එයිලා ඇඳුම් කබලට කරලා ලස්සන ඇඳුමක් ඇඳගෙන නික්ගේ ස්කූල් එකට යනවා. මේ වෙලාවේ එයිලව දැකලා නික් බය වුණත් එයිලාගේ ලස්සන ගැන ඔහුගේ හිතේ රැඳෙනවා. ඔවුන් දෙදෙනාම රාත්‍රී කෑමකට එළියට යනවා. එයිලාගේ ලස්සනට එතන හිට පාය අයවත් පුදුම කරනවා. දෙදෙනා රැයක් එක්ක බීමට ගත්තේ නැත. ඔවුන් දෙදෙනා ආදරෙන් බැඳෙනවා. ඒත් මේක වැඩිලා තියාගන්න දෙයක් හම්බෙන්නේ නැහැ. ටික වෙලාවකින් එයිලාගේ බාල සොහයුරිය අමතම කරගන්නවා එයිලාට. එයාට විවාහ වේදනාවක් ඇවිල්ලා තිනවා කියලා මේ පණිඩෙන් එයිලාට දැනගන්න ලැබෙනවා. එයිලා නික්ට බොරුවක් කියනවා තමන්ගේ දුව ලෙඩ වෙලා හින්දා තමන්ට ගෙදර යන්න ඕන කියලා. එයිලා ගෙදර යනවා. නික් ගැන එයිලා හිතේ කැමැත්තක් තිබ්බත් එයාගේ අතට වයස් පරතරය අවුරුදු 20ක් නිසා මේ පරතරය ගැන එයිලා බියෙන් තමයි ඉන්නේ. ඒත් අවසානයේ නික් එයිලාට ආදරේ ප්‍රකාශ කරනවා. ඒ එක්කම වගේ එයිලාගේ දුවගෙන් ආපු අමතමක් නිසා ඔවුන් නැවතත් යථාර්ථයට එනවා. නික්ට එයිලාගේ ජීවිතය ගැන එච්චර තේරුමක් නම් තිබුණේ නැහැ. එයිලා තීරණය කරනවා නික් එක්ක තියෙන සම්බන්ධතාවය නවත්තන්න. ඒකෙන් නික් ડિප්‍රෙෂන් තත්ත්වයට පත් වෙනවා. එයිලටත් ඔෆිස් එකේ ගැටලු එන්න වැඩි වෙලා ඒකත් ජීවිතය අවුලක් බවට පත් වෙනවා. ඒත් එක දවසක් එයිලාගේ බොස් නික්ගේ ඡායාරූපයක් දැකලා නික්ව ඇඩ් එකකට ගන්න ඕන කියලා එයිලාට කියනවා. ඒ හින්දා එයිලාට ආයෙත් නික් එක්ක කතා කරන් සිද්ධ වෙනවා. මේ ෆොටෝ ෂූට් එකේදී නික් එයිලා ගැන හිතලා ආවේගශීලී වුණාට එයිලා තමන්ගේ වැඩේ වෙනුවෙන් තමයි මේ හැමදේම කරන්න කියලා තීරුණාම නික්ගේ හිත ආයෙත් පෑරෙනවා. පසුදාම එයිලා රස්සාවෙනුත් අයින් වෙනවා. ඒත් නික්ගේ මතකය එයාව අයින් කරන්නේ නැහැ. එක දවසක් එයිලා නික්ගේ ටේප් රෙකෝඩර් එකකින් ඔහුගේ ආදර හඬ අහනවා. එයිලාට තේරෙනවා තමන් නික්ට බෙහෙවින් ආදරය කරන බව. එයිලා නික්ගේ යුනිවර්සිටි එකට යනවා මේ අතරේ.
ඒලා නිග්ගේ ක්ලාස් එකට ගියාට පස්සේ ඒ වෙද්දි පන්ති උගන්නම හිටිය සර් හිතනවා මේ ආවේ ආදේශක ගුරුවරියක් කියලා. ඉතින් ගුරුවරයා මේ පන්තිය ඒලට බාර දීලා පැත්තකටලා ඉන්නවා. ඒත් ඒලා හැමදේම ගානකට නොගෙන නික් ඉස්සරහට ගිහින් ඔහු ආදරෙන් වැළඳ ගන්නවා. මේ ආදර කතාව පෙන්නනවා වැරදි වෙලාවක් වුණත් හරි මිනිස්සු හම්බුනොත් හදවතේ තියෙන ආදරය හැමදේම මේ බාධාට ජය ගන්න පුළුවන් කියලා. ඉතින් මේක ලස්සන ආදර කතාවක් නේද? ඔයාලා මේ ගැන හිතන්නේ මොකද්ද? ඒ වගේම ඔයාලා කැමතිම මූවි තියෙනවා නම් ඒවත් අපිට කමෙන්ට් එකක් කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් ලස්සන රීකැප් බලන්න ඕන නම් අපෝ සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබලා තියාගන්න. එහෙනම් තවත් මෙවැනි මූවි එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.